Assalamualaikum. අද අපේ මෙඩ්සෝස් එකේ ඉෆ්තාර් ඉවෙන්ට් එකක් තියෙනවා. So Hello, welcome. මොනවද මේ? Oh, Hipa, you're no longer. පාටිනේ සාමාන්‍යයෙන් මුස්ලිම් ජනතාව නෝම්බි මාසේ සාමාන්‍යයෙන් හැමදාම වගේ ඔය අවසට නෝම්බි අරින වැඩේ අපි අද නිකන් අපේ හැම කලික්ස්ලා හැමෝම එකතු කරගෙන පොඩි සෙලිබ්‍රේෂනයක් වගේ කරනවා. ඒකට අපි ඉෆ්තාර් කියලා හඳුන්වනවා. ඒක තමයි අද ඕගනයිස් කරලා තියෙන්නේ. Club sandwich. Club for eat a sandwich. සුබ සන්ධ්‍යාවක් වේවා මාපිය රසික රසිකාවේනි. උඳුවප් මාසේ උඳුවප් නෙවෙයි මොකද්ද මේ දුරුතු නවන් මැදින් මාසේ ඉෆ්තාර්. Thank you so much guys. මම හරි ගොඩක් සන්තෝෂයි. ඇත්තටම උගලන්ගේ අපේ ඉන්විටේෂන් එක මේක කරලා වෙලාවට ආපු එක උගලන් පරක් වෙලා වැඩ කරන්නේ. ඒත් 6ට හැමෝම ආවා. බයෙන් දෙපා හොඳ සරුවක් තියනවාද කාංජි තියනවා. මේ සෑන්ඩ්විච් ප්ලැටර්ස් තියනවා අපේ එල්විස් ලොක්කෝ ස්පොන්සර් කරපු ඒවා. මේ ඩේට්ස් තියනවා ඉන්දික ස්පොන්සර් කරපු ඒවා. මේ පේපර් කට්ලරිස් තියනවා මඩු ස්පොන්සර් කරපු ඒවා. හොඳ ෆන් එකක් ගමු. Thank you. වාට මේ අවස්ථාවේ ඉෆ්තාර් ගැන මොකද්ද කියන්න තියෙන්නේ? කන්න හදන්නේ කාලා කියන්න. මේ තව අපේ මේ පහේපත් සමාජික කැවිලා ඉන්නවා. පුනුනි සෙනවිරත්න මේ අවස්ථාවේ ඇවිල්ලා ඉන්නවට මොනවද කියන්න තියෙන්නේ? මොනවා කියන්නද? මාව ඩිෂ් කරලා ඔක්කොම ටික නෑ තාම. මගේ යාළුවෝ කියනෝන් ටික. වත්තේ අනිත් සමාජිකයන් ටික මේ අවස්ථාවේ ඇවිල්ලා නැහැ. අපි ඒකින්ද අපි බලමු අනිත් අය මොකද කරන්න කියලා දැන්. මොතාවට මෙට් සෝස් එකේ මේ වගේ ඉෆ්තාර් එකක් තියන්නේ. දැන් කේම නැති නිසා අපිට පොඩ්ඩක් නිලියනවා දන්නවනේ. මොනවද තියන්නේ? එච්චරයි. අපි දැන් බලමු මොනවද මේ අවස්ථාවේදී අපිට දෙන්න මෙයාලා ප්ලෑන් කරලා තියෙන කෑම වර්ග මොනවද කියලා. මේක ඔරෙන්ජ් ජූස්, වතුර, චිකන් කෙන්ද, සමෝසා චිකන් රෝල්ස්, chicken sandwich, chicken dates. සුන්දර කොළඹ නගරේ කොළඹ බහසයට මේ අවස්ථාවේ මෙඩ්සෝස් එකේ ඉඳන් සැදී පැහැදී බලාගෙන ඉන්නවා කෑම කන්න කියනකම්. අපිට මේ අවස්ථාවේදී දැක ගන්න පුළුවන් අපිට ලබා දීලා තියෙනවා ජූස් එකක් වෙල්කම් ඩ්‍රින්ක් එක විදිහට. කන්න තියෙනවා අපිට ට්‍රිපල් ලේයර් මැට්‍රස් එකක් වගේ සෑන්ඩ්විච් එකක් තියෙනවා. මේකේ මොනවද තියෙන්නේ? සලාද කොළ තියෙනවා මොනවද තව චිකන් වගේ මොනවා හරි තියෙනවා. ඩේට්ස් තියෙනවා. තව ඩේට්ස් තියෙනවා. අය රෝල්ස් එකක් තියෙනවා. හැටයක් වැටුණා.
රසයි. නයිස්. Alright guys, thank you so much for coming early despite your busy time. I really appreciate it. I hope everyone got a small vibe regarding iftar, right? So I hope the porridge and the food is good. And I would like to thank Elvis sir for his generous contributions. Thank you so much sir, appreciate it. I would like to thank Indika Ratnayaka and Madhu as well for their generous contributions. Thank you so much again. And thank you so much for everyone for coming in once and all. Thank you so much.